ආයුබෝවන් මගේ YouTube channel එකට ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. මම මේ වීඩියෝ එකකින් කරන්නේ යාපනයේ ගිය සංචාරයේදී දෙවෙනි වීඩියෝ එක අවසාන වීඩියෝ එක. මේකෙදි තියෙන්නේ අපි ඩෙල්ෆ් දූපතට ගියා. ඒ ඩෙල්ෆ් දූපතට යන ගමන තමයි මේ තියෙන්නේ. බෝට්ටුවකින් ගියා පැයකමාරක විතර ගමනක්. තව කීප දෙනෙක් එකතු වෙලා තමයි එතන ඒ බෝට්ටුවේ යන්න එක නාවික හමුදාවේ බෝට්ටුවක් තියෙනවා. ඒකට 100කට වැඩි වෙන්න ඕන. තව ප්‍රයිවට් එකක් තියෙනවා. ඒවා තියෙනවා එතන. ඒකකට යන්න පුළුවන් අපිට 60ක් 30ක් විතර ඉන්නවනේ. ඒ වගේ බෝට්ටුවකින් අපි තව කට්ටියකුත් එක්කලා ගියා. අපි දෙන්නත් නැගලා ඒ ගිය යන ගමන තමයි මේ තියෙන්නේ. ඊළඟට ඒකලම ඒ බෝට්ටුවේ ගිහිලා ඩෙල්ෆ් දූපතට ගියාම ඩෙල්ෆ් දූපත තමයි නයිනති දූපතට නාගදීපයට එහායින් තියෙන ලොකු විශාලම දූපතක්. ඒක ලංකාවටයි විශාලම දූපත. ඒක ඇත්තටම ඒක ගිහිලා බැලුවන් පස්සේ ඒකේ තියෙන්නේ කොරල් ගල් තමයි ඒක පුරාම තියෙන්නේ. තැන් තැන්වල කොරල් ගල්. ඒ මිනිස්සු ගෙවල් ටිකක් තියෙනවා. ඒ ගෙවල් වල බැමි බැඳගෙන තියෙන්නේ ඒ කොරල් ගල් වලින්. ඒක හරි ලස්සන දර්ශනයක්. ඒ භූමියේම තියෙන්නේ මේ භූමියේදී ටිකක් ඈතට ගියා අපිට ඒව යන්න කතා කරගන්න තියෙනවා වාහන 3 wheeler ඒ වගේ සෆාරි යන වාහන ඒ වගේ එකක නැගලා අපි ගේට් කීප දෙනෙක් එකතු වෙලා එතන හිටපු අය මේ ගියා ඒ දූපතට ඔය දැන් තියෙන්නේ ඒ වගේ බැමි දාපු ඒ බුදුපත පුරාම තියෙන්නේ කොරල් ගල්. මූදයයිනේ තියෙන්නේ කොරල් ගල්. මූදේ තියෙන මූදෙන් මතුවෙච්ච භූමියක්. ඒක තමයි ඒ භූමිය ඒ විදිහට තියෙන්නේ. ඒක තමයි දැන් මේ දර්ශනය වෙන්නේ. නරඹන්න දූපත වටේට මූදයිනේ හරි ලස්සනයි. ඈතට ගියා මේ ඒ වාහනෙන් කෙළවරටම එක්ක යනවා. ඒකේ තව විශේෂතා තියෙනවා බලන්න. ඒව මම දැන් කියන්න මේ ඒ යන ගමන තමයි බලන්න. ඒ දූපතේ තියෙන තව ස්ථාන කීපයක් තියෙනවා අපිට බලන්න යන්න. ගොඩනැගිලි හදපුවා නම් එහෙම ඇත්තේ නෑ. ඒතරම ඒකේ තියෙනවා විශාල නුග රුකක්. ඒකේ මුල් ශාකය නෑ. ඔයාලා දන්නවා නුග ගහ හැදෙන්නේ ඒකේ ගිහිල්ලා මුල් නැවත පොළොවට පතිත වෙලා ඒවා සම්බන්ධයෙන් මේ ගහේ මුල් ශාකය නෑ. විශාල වපසරියක් වටේ ඒ ගහේ පොඩි මේ ගස් මේ පැලවිලා තියෙනවා. ඒව ඔක්කොම පැලවිලා තියෙන්නේ අර මුල් ශාකය නෑ. උඩින් ආපු ඒ මුල් වලින් නැවත පොළොවට සම්බන්ධ වීමෙන් තමයි ඒක විශාල වපසරියක තියෙනවා. ඒක යටට ගියන් පස්සෙත් හරි සීතලයි. මේ අර රස්නේ ගතියෙම ගොඩාක් අඩු වෙනවා. ඒක දැන් ඔයාලට බලා ගන්න පුළුවන්.
ඊළඟට තව තැනක තියෙනවා ඒ දූපතේම විශාල ගහක්. ඒක සෑහෙන ලොකු අපසරියකින් තියෙන විශාල ගහක්. මේ ඒ ගහේ මැද බෙනයක් එහෙම තියෙනවා. ඒ බෙනේ ඇතුලේ 3-4 දෙනෙකුට ඉන්න පුළුවන්. ඒ වගේ විශාල ගහක් තියෙන ඕලන්ද කාලේ හිටවපු ගහක්. මම කියන්නේ ගොඩාක් පැරණි ගහක්. ඒකෙත් බලා ගන්න පුළුවන් ඒ ශාකය මොකද්ද කියලා. දැන් ඒකත් මේ යන අය ඒක බලන්නත් යන. තව තියෙනවා ඒ දූපතේම මේ ගලක්. ඒක මේ ලියලනම ගලක් කියලා තමයි හඳුන්වන්නේ. ඒකත් අර ඒ දූපතේටම ආවේනික වෙච්ච අර කොරල් ගලක්. මම නම් දැක්කේම කොරල් ගලක්. ඒක සමහර විට ටිකක් දළු දානවා වගේ කෑලි කෑලි ලියලනවා ඇති. මොනවා හරි සම්බන්ධතාවයක් ඇති මුහුදේ තියෙන ගල් විශේෂයක් තමයි ඒක. ඒ මේ කොරල් ගලක් තමයි ඒක. ඒක අර තැන් තැන් වල ගුලි ගුලි වගේ දළු ලාන ගතියක් තියෙනවා කියලා ඒ මිනිස්සුන්ගේ ඒක පොඩි මේ අద్భుත විශ්වාසිකුත් තියෙනවා. එහෙම ගලක් තියෙනවා. ඒක දළු දාන ගහක් කියලා තමයි. ඊට පස්සේ අපි මේ දූපතෙන් ආපහු දූපතේ ඈතටම ගිහිල්ලා ආපහු එන්න ගත්තා. එන්න ගන්නකොට මේ පොඩක් ඒ හරියට කුස වෙච්ච බල්ලෝ ටිකක් ඇත්තටම අපි පිටිපස්සෙන් සෑහෙන දුරක් වාහනේ පිටිපස්සෙන් දුවගෙන ආවා. මං හිතන්නේ ඒ බල්ලොන්ට එන අය කෑම දීලා පුරුදු වෙලා වෙන්න ඇති. එහෙම කට්ටිය ගියොත් තමයි මං හිතන්නේ බල්ලන්ට කෑමක් හම්බ වෙන්නේ. ඒ ළඟපාත ගෙවල් තිබුණේ නැහැ. ඒක නිසා වෙන්න ඇති ඒ බල්ලෝ රැඳිලා ඉන්නේ. ඊට පස්සේ අපි ටිකක් දුර දුවගෙන එනකොටත් අපි වාහනේ පිටිපස්සෙන් දුවගෙන එනවා. ඊට පස්සේ ඒ බල්ලන්ට කෑම අපි ළඟ තිබුණු කන්න ගෙනිහිල්ලා තිබුණු බිස්කට් ඒවා මොනවා ගොඩක් ಜಾති දීලා කන්න දුන්නා. ඒක මං හිතනවා ලොකු පිනක්. ඒ වෙලාවේ කරගත්ත ඒ යන අය දෙනවා මං හිතන්නේ. ඒ වගේ දේකුත් යන අය දූපතට යන අය ඒ වගේ දේ කැම ටිකක් ගෙනහිල්ලා එහෙම දෙනවා නම් හරි වටිනවා ඇත්තට. දැන් මං හිතන්නේ ඒ දූපතේ වැඩ ටික ඉවරයි. බලන්න ඔයාලා බලලා දුම්රිය නැවතුම් සතුටු වෙන්න බොහොම තමයි දැන් මේ යාපනයේ ස්ටේෂන් එක තමයි. විශේෂත්වයක් මම දකිනවා අපේ ස්ටේෂන් වලට වැඩිය හරි පිරිසිදු බවක් මේවා තියෙනවා. අලුතෙන් ගොඩනගලා හන්දද මොනවා හරි දන්නේ. කොහොම හරි ගොඩක් පිරිසිදුකමට තියෙනවා ලස්සනට මේ ඒක හරි වැදගත් ලස්සන දර්ශනයක්. හරි පිරිසිදුකමට තියෙනවා. අපේ මෙතනින් පිටහට ගියාම මේ වගේ නෑ හැබැයි. එන තැන වුණත් හරි ලස්සනට තියෙනවා. හරි ක්ලීන් බවක් තියෙනවා. මේ බෝතල් ඉතුරු වෙන ඒවා දාන්න එකකුත් හදලා තියෙනවා. මිනිස්සු ඒ වලට දානවා. හරි ලස්සනට හරි ගස්සලා තියෙනවා.